හරි 20 ඒල කරන ඔයාලනේ අපි නොමිලේ කරන ලබන කෙමිස්ට්‍රි රියැක්ෂන් 2000 වැඩසටහන මාලා යද්දී අපි මුලින්ම කතා කරන අපේ ඕගනික් කොටස. හරිද? දැන් ඒ අර්ථය ඔයාලා දැන් දන්නවා සාමාන්‍යයෙන් ඒල පේපර් එක්සෑම් පේපර් එකට ඒකේ පුල් එසේ එකක් එනවා, තව ස්ට්‍රක්චර් එකක් එනවා, සාමාන්‍යයෙන් MCQ 10ක් විතර එනවා. ඒතර එහෙනම් ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තම පස්සේ ලකුණු 20ක් 25ක් අතර ගණනක් ඔයාලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඒකේ මුල් කොටස ඇද්දේ කාවනික සම්නය හඳුනා ගැනීම නිසා IUPAC නාම ගන්නේ අද කතා කරමු. හරි එහෙනම් අපි කතා කරමු කාබනික රසායනයේ මූලික සංකල්ප. ඒ කියන්නේ මේ කාබනික රසායන යනු ඒ කියන්නේ මේ කාබනික සංයෝග පිළිබඳ මූලික හැදෑරීමක්. හරිද? ඒතර දැන් අපි ගත්තාන් පස්සේ මොකක් හරි කාබනික සංයෝගයක් ඒකේ අනිවාර්යයෙන්ම කාබන් හයිඩ්‍රජන් කියන දෙක අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා. හරි. ඒතර දැන් අපි තව මොකක්ද දැන් ඒක අන්තර්ගත වෙනවනේ. ඒතර දැන් අපි ගත්තාන් පස්සේ එන්නේ කාබනික සංයෝග වල. හරිද? තව ඇතුළත් ඉන්නේ මූලික මොකද කියලා අහනවනේ. ඒ තමයි නයිට්‍රජන්, ඔක්සිජන්, ෆොස්ෆරස් වගේ වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව ඔය අපි කියන හැලජන, ඒ කියන්නේ ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් කියන වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට තව එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සමහරක් කාබනික සංයෝග ගත්තා. ඕවයි තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍ය දෙක විතරයි. ඒතර අපි ඕකට කියන හයිඩ්‍රෝකාබන කියලා. හරිද? ඒතර මෙන්න මේ හයිඩ්‍රෝකාබන ගත්තාන් පස්සේ වර්ග දෙකක් තියෙනවා. අහගන්නකෝ. හයිඩ්‍රෝකාබන. හරිද? ඒතර ඒ කරතේ පළවෙනි කියන තමයි අපි කතා කරන්නේ ඇලිෆැටික හයිඩ්‍රෝකාබන්. ඇලිෆැටික හයිඩ්‍රෝකාබන්. හරිද? ඇලිෆැටික හයිඩ්‍රෝකාබන. දෙවෙනි එක තමයි ඇරෝමැටික් හයිඩ්‍රෝකාබන. එතන මෙන්න මේ ඇලිෆැටික හයිඩ්‍රෝකාබන් වලට අපිට මූලිකම කොටස් දෙකක් කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ චක්‍රීය සහ අචක්‍රීය. හරි. එතන අපි මුලින්ම කතා කරමුකෝ මේකේ මේ චක්‍රීය කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ මේක තියෙන උතා මේ චක්‍රාකාරව තියෙන. චක්‍රාකාරව තියෙන. හරිද? දැන් චක්‍රාකාරව ගත්තාන් පස්සේ ඒ එතන මේකේ මං කොම් පස්සේ ඒකේ අපිට ගන්න තියෙන සරලම උදාහරණ තමයි සයික්ලෝහෙක්සේන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම එන්නේ. හරිද? ඒ කියන්නේ මේකේ 5 බන්ධන නැහැ. කියන්නේ මෙන්න මේ කාබන් බන්ධන 6ක් කාබන් පරමාණු 6ක් එකතු වෙලා ආදා ගන්න එකක්. මේ සයික්ලෝහෙක්සේන් කියන්නේ. හරිද? කියන්නේ කාබන් 6යි හයිඩ්‍රජන් 12. කියන්නේ 5 බන්ධන නැහැ. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන් යටතේ දෙවෙනි කියලා තමයි අචක්‍රීය කියන එක. හරිද? අචක්‍රීය. ඒතර මෙන්න මේ අචක්‍රීය කියන එකෙත් ඒ කියන්නේ මේක චක්‍රාකාර නැහැ. ඒ කියන්නේ මේ රේඛීය දාමය කියන්නේ. රේඛීයව තියෙන එකක් තමයි මේ අචක්‍රීය කියලා හදාන්නේ. ඒතර මේක අපි පළවෙනි කතා කරනවා ඇල්කේන. හරිද? ඇල්කේන. හරි. ඒතර මේ ඇල්කේන කියන්නේ මොකද්ද? කාබන් අතර තනි බන්ධනයක් තියෙන එකක්. කවුරුද දන්නවනේ? ඒතර මේ ඇල්කීන කියන එක තමයි දෙවෙනි කතා කරන්නේ. ඒ කියන්නේ කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙන එක. හරිද? ඒ තුන්වෙනි තමයි අපේ ඇල්කයින කියන එක. හරිද? ඇල්කයින. ඒ කියන්නේ පුතා කාබන් අතර ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙන එකක්. හරි. ඒතර අපි කතා කරන්නේ මේ හයිඩ්‍රෝකාබන් එකේ දෙවෙනි කියලා තමයි ඇරෝමැටික් හයිඩ්‍රෝකාබන. එතන මේ ඇරෝමැටික් හයිඩ්‍රෝකාබන් අපි ගත්තා සරලම උදාහරණ තමයි බෙන්සීන්. හරිද? බෙන්සීන් වල එකක් අඳින්නම්කෝ. බෙන්සීන්. හරිද? ඒතර ඒ කියන්නේ මොකද්ද මේ කියලා දෙන්නේ? ඒ කියනවා දෙන්නේ කියන්නේ මෙන්න මේකේ විස්ථානගත පයිලට්න වලාක හේතුවෙන් මේක ස්ථායීකරණලා තමයි තියෙන්නේ. හරිද? ඒක තමයි මේ කතානේ ඇරෝමැටික් හයිඩ්‍රෝකාබන් යටතේ. ඒක තමයි සරල උදාහරණය බෙන්සීන්. හරි. එහෙනම් අද අපි කතා කරමු IUPAC නාමකරණය. හරිද? දැන් මේ IUPAC නාමකරණය කියන්නේ මොකක්ද කියලා. හරිද? දැන් මේ I අකුරෙන් කියන්නේ අපි කියන්නේ IUPAC නාමකරණය. ඒ කියන්නේ මේ I කියන්නේ ඉන්ටර්නැෂනල්. හරි. U අකුරෙන් කියන්නේ යුනියන්. P අකුරෙන් කියන්නේ PO. A අකුරෙන් applied. C අකුරෙන් chemistry. ඒ කියන්නේ international union of PO and applied chemistry. හරිද? ඒ කියන්නේ මේක ඇවිල්ලා සංගමයක්. හරිද? දැන් මේකෙන් තමයි අපිට කියන්නේ මේ ක්‍රියාකාරී කාණ්ඩ ඒ කියන්නේ මේවා කොහොමද නම් හැදෙන්නේ කියලා ඔක්කොම ටික දෙන්නේ. ඒ කියන්නේ මුළු ලෝකෙම එකක්. මේකෙන් නැස් වෙන්නේ නැහැ. හරිද? දැන් මේක අපි ගත්තාන් පස්සේ අපිට දැන් මොකක් හරි සංලෝකයක් දීලා ඒක නාමකරණය කරන්න කිව්වන් පස්සේ ඒතර අපි දැනගන්නවා මේ ක්‍රියාකාරී කාණ්ඩය. හරිද? ඒ ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියලා ඔයා දැනගන්න කියන්නේ මොකක්ද කියලා ඔයාට පුළුවන් ඕනේ ඒක කෙලින්ම මේ බලා ගන්න දැනගන්න. හරිද? ඒතර දැන් අපි කතා කරමු මේකේ මේ මොකද ක්‍රියාකාරී කාණ්ඩ සාමාන්‍යයෙන් 10ක 11ක වගේ තියෙයි. හරිද? ඊට දැන් මේකේ මුලින්ම ගත්තාන් පස්සේ මෙහෙම. හරිද? දැන් මම මේකේ පල්ලෙහාට ලියනවා 10 11. හරි. ඊට දැන් මේ ක්‍රියාකාරී කාණ්ඩ
ටික පෙළ ගස්සලා තියෙන්නේ ප්‍රමුඛතාවය අඩු වෙන විදිහට. හරිද? ඒ කියන්නේ මේක ඔයාලා කොහොමවත් වෙනස් කරගන්න බෑ. කියන්නේ මේ පිළිවෙල මෙහෙම තමයි. හරිද? වෙනස් කරන්න බෑ. එහෙනම් හරි මාත් එක ලියගමු. හරිද? මුලින්දා. එතකොට මුලින්ම තියෙනවා කාබොක්සිලික්. හරිද? COOH එක. ඊට පස්සේ තියෙනවා එස්ටර. COOR. හරිද? ඊට පස්සේ තියෙනවා අම්ල ක්ලෝරයිඩ්. හරිද? ඊට පස්සේ තියෙනවා අපිට AMI නැත්නම් amide. CONH2 කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා නයිට්‍රිල් කියන එක. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා ඇල්ඩිහයිඩ්. හරි. ඊට පස්සේ අපිට තියෙනවා කීටෝන. මම මේක ලියලා පෙන්නන්නම්. මේ හරිද? මෙතන C දිත්ත බඳිනවා මෙහෙම දෙපැත්තට වදින විදිහ දෙකක්. හරිද? ඊට පස්සේ අපිට කෙලින්ම තියෙනවා මොකද ඊට පස්සේ තියෙන්නේ? ඊට පස්සේ තියෙන්නේ අපිට එලා හයිඩ්‍රොක්සි. හරිද? OH. හරිද? ඊට පස්සේ තියෙන්නේ ඇමිනෝ. ඇමින්. හරිද? ඇමින් NH2. හරි. ඊට පස්සේ තියෙන්නේ හේලයිට්. ඒක ඔය මේ මම ඕන වරහයද දාන්න ක්ලෝරින්. හරිද? බ්‍රෝමීන්, අයඩීන් කියන ඒවා. හරිද? ඔන්න ඔය ටික. හරිද? ඔය දන්නවනේ බං ඉතින්. හරිද? හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපිට 11 වෙනි එකට තියෙන්නේ NO2 කියන එක. හරි. ඊට දැන් අපි බලන්න මේකේ. දැන් මේකේ බලමු සංයෝග වර්ගය. හරි වර්ගය කියන්නේ වර්ගයේ නම මොකක්ද? හරිද? මේ තියෙන්නේ කාබොක්සිලික් අම්ලය. හරිද? ලියා ගන්න මාත් එක්කම කාබොක්සිලික් අම්ලය. මේ තියෙන්නේ එස්ටර. හරිද? මේ තියෙන්නේ මොකද්ද? අම්ල ක්ලෝරයිඩ්. අම්ල ක්ලෝරයිඩ්. හරි. එතන මේ තියෙන්නේ ඒමයිඩ්. නැන ඇමයිඩ් කියලා කියන්න බෑ. හරිද? ඒමයිඩ්. නැනෝ ඇමයිඩ් කියලා දාන්නකෝ. හරි. එතන මේ තියෙන මොකද්ද? නයිට්‍රිල්. නයිට්‍රිල්. හරිද? එතන මේ තියෙන්නේ මොකද්ද? මේ ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩ්. මේ කීටෝන. මේ තියෙන්නේ මොකද්ද? ඒ ඇල්කොහොල. ඇල්කොහොල. ඉතින් ඔබ දන්නවනේ ඉතින් ඇල්කොහොල කියන්නේ මොකද්ද කියලා. ඉතින් මද්යසාර කෙලින් හරිද? ඔය හරි. මේ තියෙන්නේ ඇමීන්. එතන මේ තියෙන්නේ හේලයිඩ්. මේකට කියන නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඒක නම් ලියුවත් කමන්නේ. හරි ඕනනම් ලියන්න. හරිද? දැන් මෙතන ගත්තාන් පස්සේ දැන් අපි කතා කරනවා ප්‍රමුඛ ඌර්ය නාමය සහ ප්‍රමුඛ නවූර්ය නාමය. හරිද? දැන් මෙන්න මේ මුල් හතර දෙනාම ගත්තාන් පස්සේ කියන්නේ අපේ සිලබස් එකේ මේවා ප්‍රමුඛ නවූර්ය නාමයක් දීලා නැහැ. ඒ මොකද ඒ කියන්නේ මේවා ගොඩක් දුරට ඒ දෙන්නේ ප්‍රමුඛ වෙලා. හරිද? දැන් අපි මේක ගත්තාන් පස්සේ ඕනනම් නම ලියන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ ඒක සිලබස් එකේ නෑ. හරිද? දැන් මේ හිතන්න දැන් මොකක් හරි සංයෝගයක් ගත්තාන් පස්සේ නාමකරණය කරන්න. හරිද? දැන් මෙන්න මේ පළවෙනි තියෙන කාබොක්සිලික් අම්ලය දෙවෙනි තියෙන එස්ටරයි කියන දෙකම තියෙනවා ඒ සංයෝගය. හරිද? තිබ්බ කියලා හිතන්නකෝ. දැන් තිබ්බොත් ඔයා හිතන්නේ ඒතර මේකේ ප්‍රමුඛ වෙන්නේ මොකද්ද? මේ පළවෙනි තියෙන කාබොක්සිලික් අම්ලනේ. හරි. දැන් ඒතර ඒකට ගත්තාම අපිට තියෙන ප්‍රමුඛ විනාමය. ඒ කියන්නේ ඒක මේ පළවෙනි එක ප්‍රමුඛ වූ විට අනිවාර්යෙන් බන් දෙවෙනි එක ඒක ප්‍රමුඛ නොවෙන්න එපා. හරිද? ඒතර අපිට ඒක නාමයක් දීලා නැහැ. ඒ කියන්නේ එකම සංයෝගයක් ඇතුලේ මේ දෙන්නෙක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ හතර දෙනාගේ. හරිද? මුල් හතර දෙනා. හරි. ඒ කියන්නේ මුල් හතර දෙනාට දීලා නැහැ. හරිනේ. ඊට පස්සේ මෙතන මේ තියෙනවා සයනයිඩ්. හරිද? මේ සයනයිඩ්. ඒකට අපි කියනවා ඒක ප්‍රමුඛ නොවින නාමය එන්නේ සයනෝ කියලා. හරිද? සයනෝ. ඊට පස්සේ මේ ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩ් කියනවා ෆෝමයිඩ්. හරිද? මේ කීටෝන වලට අපි කියනවා ඒකට කියනවා කීටෝන වලට ඔක්සෝ කියලා. හරිද? ඔක්සෝ. මේ ඇල්කොහොල් වලට කියනවා හරිද? ඇල්කොහොල් වල හයිඩ්‍රොක්සි. 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 හරිද? එතන මේකට කියනවා ඇමීන්. ඒකට ඇමිනෝ. ඇමිනෝ. හරිද? එතන මේක තියෙනවා හේලයිඩ්. ඒ කියන්නේ මම ඉතින් පොදුවේ දාන්නම් හේලෝ කියලා. ඉතින් ඔයාලා දන්නවනේ දැන් මෙතන ක්ලෝරින් ආවත් ක්ලෝරයිඩෝ. හරිද? බ්‍රෝමීන් ආවත් බ්‍රෝමයිඩෝ. එතන අයඩීන් ආවත් අයඩයිඩෝ. හරිද? දැන් මෙතන තියෙනවා අපිට NO2. NO2 වලට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ නයිට්‍රෝ. හරිද? නයිට්‍රෝ. හරිද? හරි. ඊට පස්සේ දැන් අපි කතා කරමු මේ ටික ප්‍රමුඛ වූ නාමය මොකක්ද කියලා. හරිද? එතකොට දැන් මේ ඉස්සරහ තියෙන කාබොක්සිලික් අම්ලය ඒකට කියනවා ඔයික් ඇසිඩ්. හරිද? එතන මේ එස්ටරේ තියෙනවා. එස්ටර වලට කියන්නේ OH කියලා. හරිද? OH. ඊට පස්සේ තියෙනවා අම්ල ක්ලෝරයිඩ්. අම්ල වල ඔයිල් හේලයිඩ්.
oil halide sorry oil chloride හරිද chloride නේ හරි ඊට පස්සේ තියෙනවා amide නෑ amide ඒ කියන්නේ amide තමයි හරිද එතන මේ දැන් නයිට්‍රිල් කියන්නේ සයනෝ හරිද එතන මේ සයනෝ කිව්වොත් අපි කියන්නේ නයිට්‍රිල්ම තමයි හරිද නයිට්‍රිල් හරි ඊට පස්සේ ඇල්ඩිහයිඩ් ඇල්ඩිහයිඩ් වලට අපි දාන්නේ ඇල් ප්‍රත්‍ය හරිද ඇල් කියන්නේ කියවෙන්නේ හරි එතන කීටෝන තියෙනවා කීටෝන ඕන් කියන ප්‍රත්‍ය දාන්නේ එතන මේ තියෙන ඇල්කොහොල ඇල්ම ඇදින්නේ ඇල්ම දාමු කියලා කියන්නේ එහෙම නැහැ හරිද ඒකේ ඕල් එන්නේ හරි ඒ දෙක පරලව ගන්න එපා ඊට පස්සේ තියෙනවා ඇමීන් ඉතින් මේ ඇමීන් ගත්තන් පස්සේ මෙතන එන්නේ ඇමයිනෝ මෙතෙන්ට එන්නේ ඇමීන් කියලා හරිද ඒ දෙක පරලව ගන්න එපා මොකද මෙතන ඕ අකුරයි ඊ අකුරයි විතර වෙනස් වෙන්නේ හරිද ඒ දෙක පරලව ගන්න එපා මෙතන හේලයිට් ගත්තන් පස්සේ අපි මේකට කිව්වා මේ දැන් මේ මෙන්න මේ දෙක ගත්තන් පස්සේ ඒවල තියෙන ප්‍රමුඛ නෝවිර නාමයක් හැබැයි මේ ප්‍රමුඛ අපිට ඕවිර නාම දෙකක් දෙන්නේ නැහැ මොකද කියන්නේ මේවා සාමාන්‍ය මොකක් හරි වර දුන්න පස්සේ සංයෝගයෙන් නාම ගන්න. කියන්නේ ඒක ප්‍රමුඛ වෙලා දෙන්නේ නැහැ. හරිද? ඉතින් මම පැතර වෙන්නම්. ඔයා මේක ගහන ස්ක්‍රීන්ෂොට් එකක්. හරි. එහෙනම් දැන් තමයි අපි හරියට මේ IUPAC නාමකරණය කොහොමද කරන්නේ කියන එක කතා කරන්නේ. හරිද? අපි ඒකේ කතා කරන මූලික වශයෙන් පියවර හතරක්. අපි බලමු මේ පියවර හතර මොකක්ද කියලා. හරිද? ඒකේ පළවෙනි පියවර තමයි දීර්ඝතම හයිඩ්‍රෝකාබන් දාමය. දාමය අපි කියමු හඳුනා ගැනීම කියලා. හඳුනා ගැනීම. හරිද? ඒතර මේකේ මූලික වශයෙන් කතා කරනවා කොටස් දෙකක්. හරිද? ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනා ගැනීම. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනා ගැනීම. සහ අනිත් එක කතා කරනවා ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන පැවැත්ම. හරිද? නමත්. හරිද? ඊට පස්සේ අපි දෙවෙනි එකේ කතා කරනවා ඒ කියන්නේ මොකක් හරි හයිඩ්‍රෝකාබනයක් දුන්නාන් පස්සේ ඒක අංකණය කිරීම. හරිද? අහගන්න. කාබනය දාමය කියනවා දාමය අංකණය කිරීම. හරිද? එතකොට ඒකෙත් අය මූලික කතා කරන කෑලි තුනක්. හරිද? ඒ මොකක්ද දන්නේ? දැන් ඒ කියන්නේ මොකක් හරි ඒක කියන්නේ ඉස්සෙල්ලා අපි මොකක් හරි දාමයක් දුන්නා ඒකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හොයා ගන්නවා. හරිද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. හරිද? කාණ්ඩය ගැනීම. ඊට පස්සේ ඒක හොයාගෙන ඒ කියන්නේ මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අපි දෙන අඩුම අංකය දෙන විදිහ තමයි හදන්නේ. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. මම උදාහරණයක් ගන්නම්. මෙහෙන් ලියන්න. හරිද? දැන් මෙන්න මෙහෙම එකක් තියෙයි. හරිද? CH3 CH2 CH2 හිතන්නකෝ. දැන් ද්විත්ව බන්ධන O දාලා ආයි CH2 C ඩබල් බොන්ඩ් O OH එකක් කියලා. දැන් කවුරුත් දන්නවා ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙන. එකක් තමයි මේ කාණ්ඩය සහ කීටෝන කාණ්ඩය වගේ කරනවා. අනිත් තමයි කාබොක්සිලික් කාණ්ඩය. හරිද? එතන මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අඩුම අංකය එන්න ඕන. හරිද? ඒ කියන්නේ මෙතෙන්ට අංක 1 මේක 2 මේක 3 4 මේක 5 මේක 6. හරිද? ඒක එක. ඊට පස්සේ මේකේ දෙවෙනි එක අපි කතා කරන්න මොකක්ද දන්නේ? දැන් මොකක් හරි ක්‍රියාකාරී කාණ්ඩයක් දුන්නාන් පස්සේ හරිද? කියන්නේ ක්‍රියාකාරී මොකක් හරි දාමයක් ගත්තාන් පස්සේ හරිද? ඒකේ ගත්තාන් පස්සේ දැන් මේ වගේ උදාහරණයක් ගන්නකො. මෙහෙම CH3 CH2 මෙහෙම එක CH3 දැන් මේකේ ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය එකයි තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කියලා ගමුකෝ. මේකනේ. දැන් මෙන්න මේ කාබන් කියන්නේ මේ කාබන්ට අපිට මේ කාබන් අංකණය කරන්න පුළුවන් මේ වම් පැත්තේ හා දකුණු පැත්තේ. හරිද? දැන් මේ පැත්තෙන් ඉඳන් ආවම 1 2 3 4 5. හරිද? ඒතර මේ පැත්තෙන් ඉඳන් ගියාන් පස්සේ 1 2 මේ කාබන් 3 මේක 4 මේක 5. දැන් බලන්න. දැන් මේක මේ පැත්තෙන් ඉඳන් අංකණය කරත් මේ පැත්තෙන් ඉඳන් අංකණය කරත් මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අදාළ කාබන් නාමලා දෙන 3 කියන්නේ 3 කියන අංකය. හරිද? ඒ කියන්නේ එකයි. හරිද? දැන් හිතන්නකෝ වැරදිලා හරි ඕකේ මෙන්න මෙතන මම මේකයි පළවෙනි ලියනවා. මෙතන CH2 ද්විත්ව බන්ධන CH එකක් තිබිලා මෙන්න මෙහෙම එකක් තිබ්බයි කියලා. හරිද? හරි. ඒ කියන්නේ දැන් මේ අපි මේ කතාන මේකේ දෙවෙනි කැලේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධනම තමයි. එනේ ඒවා පැවැත්ම. ඒ කියන්නේ ඉතලා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ අංක දුන්නා. ඊට පස්සේ බලනවා වැරදිලා හරි. ඒකේ ද්විත්ව බන්ධනයක් තියෙනවා. කියන්නේ ද්විත්ව බන්ධනේ අඩුම අංක එනවා. හරිද? දැන් මේක ගත්තම පස්සේ මේක 1 2 3 මම දාන්නම්කෝ. 2 3 4 5. හරිද? මෙහෙන් ගත්තොත් 1 2 3 4 5. දැන් අපි ඉස්සෙල්ලා බලනවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට මොකක්ද අඩුම අංකය.
මෙහෙන් ආවත් 3 මෙහෙන් ආවත් 3. හරිද? ඒ කියන්නේ එහෙනම් අපි බලන්න ඕන. එහෙනම් අපි කියනවා දෙවෙනි ස්ටෙප් එක. හරිද? ඒ ස්ටෙප් එක බලන්නේ මොකක්ද? ද්විත්ත බන්ධනයක්, ත්‍රිත්ත බන්ධනයක් තිබේද බලනවා. එහෙනම් ඒක තිබේ නම් අපි ඒකට අඩුමං කියන විදිහට තමයි ගන්නෙ. එහෙනම් මෙන්න මෙතන ද්විත්ත බන්ධනයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒ ද්විත්ත බන්ධනයේ තියෙන කාබන්ට ලැබෙන්නේ අඩුමංක 1. මේ පැත්තේ 5. ඒ කියන්නේ කවුරු දන්නේ 5ට වඩා 1 අඩුයි කියලා. එහෙනම් ඉතින් මේක වැරදි. හරිද? ඒක ගන්නෑ. හරි. ඒතර ඒක. දැන් ඊට පස්සේ අපි තුන්වෙනිට කතා කරන්න මොකක්ද දන්නේ? දැන් තුන්වෙනිට කතා කරන්නේ මොකක් හරි දැන් මේ වගේ එකක් දීලා. හරිද? ඒකේ දිත්ත බන්ධනක් ත්‍රිත්ත බන්ධනක් නැහැ. හරිද? දිත්ත බන්ධනයි ත්‍රිත්ත බන්ධනයි නොතිබිලා වැරදිලා හරි මෙහෙම හිතන්නකෝ. දැන් මේකේ මම මේ උදාහරණ ගන්නකෝ. දැන් මේකේ මුකුත් නැහැ දිත්ත බන්ධන ත්‍රිත්ත බන්ධන. මේකේ මම මෙතන CH2 දාලා OH එකක් දානවා. හරිද? කොහොම බලන්නකෝ. ඒතර මේකට මොකක්ද නේ අංකේ බලන්න. හරිද? ඒතර මම දැන් ප්‍රධාන ක්‍රියාකාරී කාරණේ අඩුමං කියන විදිහට ගත්තාන් පස්සේ මෙහෙන් දැන් ගන්න පුළුවන්. හරිද? හැබැයි ඒතර අපි බලන්නේ දැන් මේකේ දිත්ත බන්ධනක් ත්‍රිත්ත බන්ධනක් නැහැනේ. එහෙනම් බලන්නේ මොකද්ද මේකේ තියෙන ආදේශ කාණ්ඩේ. මේකනේ අපි තියෙන ආදේශ කාණ්ඩේ. එහෙනම් ඒකට අඩුමංකේ. එහෙනම් මොකද්ද මේ 1 2 3 4 5. හරිද? ඒක කොහොම තමයි. හරිද? ඒ කියන්නේ මේක බලන්නේ එන ආදේශ කාණ්ඩ කියලා යනකෝ. ආදේශ කාණ්ඩේට අඩුමංකේ විදිහට එහෙම තමයි ගන්නෙ. හරි. ඊට පස්සේ අපිට තුන්වෙනි කතා කරන්න තියෙනවා ප්‍රත්‍ය. හරිද? ප්‍රත්‍ය. ඔය මම ප්‍රත්‍යර්ථ කතා කරන්නේ මෙහෙම. හරිද? දැන් සංකෘත අසංකෘත භාවයේ ගන්නවනේ දැන් දන්නවනේ. හරිද? ඒ කියන්නේ අපි හිතමු දැන් මේ මොකක් හරි ධර්මයක් ගත්තා මේකේ තියෙන්නේ තනි බන්ධනයක් විතරයි. පේනවනේ. දැන් සමහරක් එක ගත්තාන් පස්සේ මම ඉස්සෙල්ලා පස්සේ යන දෙකේ මෙහෙම දිත්ත බන්ධනක් තිබ්බනේ. ඔහම හරිද? තිබ්බනේ. ඔහම එකක් ඇන්දනේ. ඔහම කියමුකෝ. හරිද? මම ඇඳපු එක හරිද? ඒ කියන්නේ දැන් මේකේ තනි බන්ධනයක් මේකේ දිත්ත බන්ධනයක් සමහරක් තව එකක් ගත්තාන් පස්සේ ඕනනම් ගන්න පුළුවන් මෙහෙම. CH හරිද? මෙහෙම CH එකක් ඇඳලා මේක ත්‍රිත්ත බන්ධනයක් දාලා ඔහොම දාන්න ඔහොම එකක් ඇඳලා හරිද? එහෙනම් මේකේ හැමතැනම තනි බන්ධන. හරිද? මේකේ තියෙන්නේ මේක දිත්ත බන්ධනයක් තියෙයි. එහෙනම් මේක ත්‍රිත්ත බන්ධනයක් තියෙයි. එහෙනම් මේ ප්‍රත්‍ය කතා යන්නේ ඒ කියන්නේ මේක තනි බන්ධනයක් නම් ඒ කෙලින්ම අපි ඒන් කියලා දානවා. හරිද? කියන්නේ දිත්ත බන්ධන තියෙනම් ඊන් කියලා දානවා. හරිද? ත්‍රිත්ත බන්ධන තියෙනම් අයින් කියලා දානවා. එතන මම මේ ගැරදින් කතා කරනවා දැන් අපි මොහරයක් ගත්තාන් පස්සේ දැන් මේකේ මේ දාමේ ගත්තාන් පස්සේ දාමේ අදාළ කාබන් ගණක් තියෙනවනේ. කියන්නේ කාබන් සමහරක් 4ක් තියෙයි 5ක් තියෙයි. කියන්නේ කාබන් එකක් තිබ්බොත් කියන්නේ මෙහෙම ගමු. මම මෙතන ලියනම් කාබන් ගණන. හරිද? කාබන් ගණන. එතන මෙතන දාමු නම. හරිද? කියන්නේ කාබන් කීයක් තියෙනවා මෙච්චර ගණන් තියෙන කාබන් එකක් තියෙනවා. මෙතන දෙකක් 3ක් මම 4ක් 5ක් 6ක් ඒක පේන්නේ නැතුව ඇති. හරිද? මම උඩින් ලියන්න. එතන දැන් කාබන් එකක් තියෙනම් අපි 9. හරිද? එතන එකක් තියෙනම් මෙත් කියලා ගන්නවා. හරිද? මෙතන උනා ඉරක් ගන්න මොකද දැන් මොකක් හරි ආවන් පස්සේ මෙතේන් හරිද? එතේන් ඒ වගේ නේද මෙතිල් හරිද? අපි දන්නේ නැහැ නේ මොකක්ද දෙන්නේ කියලා හරිද? එහෙම ඉරක් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඒක දෙකක් තිබ්බොත් ඒත්. ඒක තුනක් තිබ්බොත් ප්‍රොප්. හතරක් තිබ්බොත් බියුට්. මම පහක් තිබ්බ මෙතන මකල ලියන. හරිද? පේන තින්ද මෙතන ආයි පහක් තිබ්බ බලමු, හයක් තිබ්බ බලමු, හතක් තිබ්බ බලමු. ඒ සාමාන්‍යයෙන් 5ක් 6ක් 7ක් වගේ තමයි එන්නේ. 10ක් විතර එන්නේ නැහැ. හරිද? පහක් ආවොත් එනවා පේන්ට්. හරිද? 6ක් ආවොත් එනවා හෙක්ස් කියන එක. හරිද? 7ක් ආවොත් හෙප් කියලා නැක්කනවා. හරිද? හෙප්. හරිද? ඔහොම තමයි එන්නේ. ඊට පස්සේ අපි හතරවෙනි පිළිවෙතේ කතා කරනවා. මොකද්ද? ඒ කියන්නේ මොකක් හරි දාමය නාමකරණය කිරීම. හරිද? කිරීම. හරිනේ. ඔක තමයි එන්නේ. හරි. ඒතර ඒක හරි. ඊට පස්සේ අපි ආයෙ කතා කරනවා මෙහෙම. දැන් මේ ටික හරිනේ. දැන් මොකක් හරි අපිට දාමයක් දැන් හිතන්න මොකක් හරි එකක් දෙනවා නාමකරණය කරන්න කියලා. හරිද? ඊතර බලනවා ඒ කියන්නේ මේ කොහොමද කියන පෙළ ගන්න. හරිද? දැන් අපි දන්නවා දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි මොකක් හරි එකක් ගමු මෙහෙම. හරිද? දැන් හිතන්න මෙන්න මේක COC ත්‍රිත්ත බන්ධන C ආයෙ දාමු මෙතන මේ C ඩබල් බොන්ඩ්. ඕකත් දාලා මම දාන්නම් තව CH. මෙතෙන්ටත් CH එකක් දාන්නම්කෝ. CH3 මේක දාමුකෝ තව CH2 CH3 කියලා. හරිද? ප්‍රශ්න නැනේ. දැන් මේ වගේ එකක් දුන්නා පස්සේ කොහොමද නාමකරණය කරන්නේ කියලා. හරිද? ඊට මේකේ මූලික කතාවල මෙහෙම හරිද? ඉස්සෙල්ලාම බලනවා මේ මෙතන උපසර්ග. හරිද? උපසර්ගය. හරිද? ඒ කියන්නේ මේක ඉස්සෙල්ලා නාමකරණ ලියන්නේ උපසර්ගය. හරි? ඊට පස්සේ ලියනවා මොකද්ද? ඊට පස්සේ අපි බොඩි. හරිද? එහෙම කියන්නේ කියන්නේ අපි ඊට පස්සේ ලියනවා හයිඩ්‍රෝකාබනේ නම. හරිද? කියන්නේ හයිඩ්‍රෝකාබනේ දාමේ නම. හරිද? හයිඩ්‍රෝ කාබනේ
නම. හරිද? ඊට පස්සේ අවසානට අපි ලියනවා ප්‍රත්‍යය කියන එක. හරිද? ප්‍රත්‍ය මම ඉස්සෙල්ලා කිව්වේ ප්‍රත්‍යය. ඒ කියන්නේ දැන් මේ උපසර්ග කියලා කියන්නේ ඔය අපි ගත්තේ අර කියන්නේ දැන් මොකක් හරි ක්‍රියාකාරී කාණ්ඩයම තමයි. හරිද? එහෙනම් මොකක් හරි ක්‍රියාකාරී කාණ්ඩයම තමයි. ඒ කියන්නේ ඒක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නොවුනම් පස්සේ වෙන්නේ ඒක අපි කියන්නේ මේක කියන උපසර්ග. හරිද? තේරෙනවද? ඒ කියන්නේ මොකක් හරි ආදේශ කාණ්ඩයක්. OH වෙන්න පුළුවන් මොකක් හරි ගන්න. හරි. ඊට පස්සේ බලන්න ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට මොකක් හරි එකක් ගත්තන් පස්සේ දැන් මේක නම් තියෙනවා ක්‍රියාකාරී කාණ්ඩ ඔහොම අපි ගන්න පුළුවන්. හරි. සමහරක් ඒවා කියන්නේ මේක නෑ. නැති කියලා ප්‍රශ්නයක් නෑ. හරිද? නැත්නම් ඒක ලියන්න තු යන්න. හරි. ඊට පස්සේ තමයි හයිඩ්‍රෝකාබනේ මේ ලියන හයිඩ්‍රෝකාබන් නමට එතන අපි බලන්නේ මත කාබන් ගානක් තුන. හරිද? කාබන් ගානක් ඔයා ලියන්න ඕන. අනිත් එක තමයි ඕක අපි කියන්නේ සංතෘප්ත අසන්තෘප්ත භාවයත් එක්ක. ඒතර ඒකත් ලියන්න ඕන. හරිද? ඒකත් එක්ක ඊට ප්‍රත්‍ය කියන්නේ අවසානට දාන එක. හරිනේ? දැන් මොකක් හිතන්නේ දැන් මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නැත්නම් ඔයා ඊයක් කරද්දා දෙක කෙලින්ම මේ දාන්න ලියලා ඉවරයක් කරන්න. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙනම් අපි මේක බලමුකෝ. මේක ගත්තාන් පස්සේ මම මේක ගන්නම් මේක දැන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ තියෙන මෙන්න මේක. හරිද? මේක. හරි. එතන මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ ගත්තාන් පස්සේ අපි බලන්න ඕන ඉස්සලා මේක ගත්තා. හරිද? මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ ගත්තා. දැන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ බලනවා අඩුම අංකය. හරිද? 1 2 3 4 5 6. හරිද? දැන් මෙතනින් 5 යනවා. හරිද? දැන් බලන්න ඊට පස්සේ මෙතනින් ගත්තාම මේ බලන්න මම දාන්නකෝ. 2 3 4 5 6. මෙහෙන් ගත්තාම පස්සේ 1 2 3 4 5 6. හරි. 5 6. ඒ කියන්නේ මේකෙන්නේ අඩුම අංකයක් ලැබිලා තියෙන්නේ. හරි. එහෙනම් මම මේක මොකක්ද දාන්න. හරිද? ඊට පස්සේ බලන්න ඕන ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙද. ඒතර ඒකෙන් අඩුම අංකයක් ලැබිලා තියෙන්නේ මොකේද? ඒ කියන්නේ මේක දැන් තියෙන්නේ. හරිද? එහෙනම් ඒක තමයි ගන්න. හරි. ඊට පස්සේ ඒතර අපි දන්නවා මේක ඇවිල්ලා මොකද්ද? මේකල උපසර්ග. ඉතින් ආදේශ කාණ්ඩය. හරිද? එහෙනම් දැන් අපි ලියනවා මොකද්ද? දැන් මෙතන ලියනවා මොකද්ද ඉස්සලා කරන්නේ? උපසර්ගය. මොකක්ද තියෙන අංකේ 4. හරිද? 4 මෙතිල්. හරිද? හරි 4 මෙතිල්. ඊට පස්සේ තව මොකුත් නැහනේ. හරි ඊට පස්සේ අපි බලනවා කාබන් දාමේ කියන්නේ අපි මේ හදක් දාමේ කොච්චර කාබන් ගණනක් තියෙද? කාබන් 6ක් තියෙනවා. හරිද? 4 මෙතිල් එහෙනම් හෙක්ස්. හරිද? 4 මෙතිල් හෙක්ස්. ඊට පස්සේ බලනවා මේ ත්‍රිත්ව බන්ධන කොහෙද තියෙන්නේ කියලා. හරිද? ත්‍රිත්ව බන්ධන තියෙන්නේ කාබන්ගේ අංක 1. හරිද? එහෙනම් 1 අයින් කියලා දැම්මා. ඒතර මේ මොකද්ද මේ කියලා කීටෝන යන්නේ මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. එහෙනම් අපි ඒකට දානවා 3. මොකද කීටෝන ඕන්නේ. ඒ කියන්නේ මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ඒක අපි ඕන කියලා අවසන් කරනවා. හරි. එහෙනම් තමයි. එහෙනම් අපි තව පාස් පේපර් ටිකකින් හම්බුමු. හරි. එහෙනම් අද අපි කතා කරමු අර UPSC තියරි අදාළ පාස් පේපර්ස් ටික කතා කරමු. අපි නම් මුලින්ම කතා කරන්නේ නම් 2010 දෙවෙනි ප්‍රශ්නේ. හරිද? හරි. හරි එහෙනම් අපි මේකේ මුලින් බලනවා මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියලා. දැන් මේක දැක්කම මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කාබොක්සිලික්. හරිද? එහෙනම් අපි මෙන්න මේ කාබොක්සිලිකේ කාබන්ට කියන අපි කෙලින්ම ඉස්සර දෙන්නේ මේක අඩුමාංකය දීලා මේක නාමකරණය කරන්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ බලනවා මේකේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙද කියලා. එතන මේ හරිද? එතන මේකේ ද්විත්ව බන්ධන තියෙනවා. එතන අපි එහෙනම් ඒකක් ගන්නවා අපේ දාමෙට. හරිද? 3 අපි ඒකත් එක්කම අපි ගන්න පුළුවන් දිගම දාමයක් ගන්නවා. හරි. ඊට පස්සේ දැන් මෙතන මේ දෙන ආදේශිත කාරණා දෙක. හරිද? ඒ කියන්නේ මේ 2 මෙතිල් එකයි 3 මෙතිල් එකයි. හරිද? ඒක මම ලියනවා 2 3 2 3 ඩයිමෙතිල් මෙතිල් දෙන්නෙක් ඉන්නවනේ. එහෙනම් ඩයිමෙතිල් කියලා ලියන. හරිද? ඒ කියන්නේ දෙන්නෙන් නම් ඩයි 3 දෙනා ට්‍රයි එහෙම දාන්නවනේ ඉතින්. හරිද? ඩයිමෙතිල්. හරි. 2 3 ඩයිමෙතිල් ඊට පස්සේ බලනවා තව ආදේශිත කාරණා තියනවද කියලා. තව ඒව නැහැනේ. එහෙනම් බලන්න මේකේ තියෙන කාබන් ගාන කීයක්ද කියලා. කාබන් තියෙන මේ අපි ගත්ත කාණ්ඩේ කාබන් 6ක් තියෙනවා. හරිද? ඒ කාණ්ඩ 6ක් තියෙනම් හෙක්ස්. හරි. ඊට පස්සේ බලනවා මේකේ තියෙන ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන මොකක්ද කියලා. හරිද? එතන මේකේ තියෙන ද්විත්ව බන්ධනය. හරිද? ඒකේ තියෙන 4ට. හරි. එහෙනම් 4 ඊන්. හරි. එතන මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ තමයි මේ කාබොක්සිලික්. හරිද? එතන අපි ඒක ඉවරයක් කරන්නේ මොකද? ඔයික් ඇසිඩ් කියලානේ. හරි.
ඒ දැන් මෙතනක් තියෙන වවල් එකක් මෙතනක් තියෙන වවල් එකක්. ඒ කියන්නේ මේක අර පෙන් ලොක් කරලා තමයි කියන්නේ. හරිද? ඒතර ඊනොයික් ඇසිඩ්. හරි. ඇසිඩ්. හරි දැන් බලන්න මේ උත්තරේ තියෙද කියලා. මෙහෙම එකක් උත්තරේ නෑනේ. දැන් අපිට මේකත් එක්කම තව එකක් ලියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේකත් හරි තව එකක් කියලා ලියන්න පුළුවන් ක්‍රමයක්. හරිද? 2 ඩයිමෙතිල්. මෙතන මේ 4 ඉස්සරහට දානවා. මෙතන. හරිද? 4යි x ඊනොයික් ඇසිඩ්. හිඩසක් තියන්නේ මේ දෙක විතර අතරක් තියෙනවා. කියන්නේ ඔයික් ඇසිඩ් කියන එකේ හිඩසක් තියෙනවා. හරිද? අනිත් කොහෙවත් හිඩසක් තියන්නේ නැහැ. හරි. එහෙනම් ඒ උත්තරේ තීරි කියලා බලන්න ඉස්සෙල්ලා 2 ඩයිමෙතිල් හෙක්සනොයික් ඇසිඩ්. හරි. මේක තියෙන්නේ එහෙනම් මේකේ උත්තරය අංක 4. හරි. ඒ කියන්නේ දැන් මේකේ මෙහෙම ඇති. මේ දෙකම හරි. ඔයාලට පාස් රිවර්ස් කාද මේක හම්බෙවි. එතන අපි බලමු. කොහොමද එන්නේ? හරිද? මේ දෙකම හරි වැරද්දක් නැහැ. හරි ඊට පස්සේ අපි යන් එහෙනම් 2012 තුන්වෙනි ප්‍රශ්නට. හරි. මේක මම මකන් නෑ මෙහෙන් ගන්න. හරි. මේකේ බලන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද? දැන් මේක අපිට දැක්කම පේනවා ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මෙතන තියෙනවා කීටෝන එක. හරිද? අනිත් එක තමයි මෙන්න මේක. හරිද? OH කැල. ඒතරයි බලනවා මේකේ දැන් අර මම ඉස්සෙල්ලා ගන්න අර වගුවක් ප්‍රමුඛතාව පිළිලා. ඒතර ඒකේ උඩින්ම තියෙන්නේ මොකද? ඒකේ උඩින්ම තියෙන කීටෝනනේ. එහෙනම් අපි ඒක තමයි අඩුමං කියන විදිහට ගන්න. එතකොට මේක ගෑල්ලා කෙලින්ම මේ ගෑල්ලා ආදේශ කාණ්ඩයක් බරපත් වෙනවා. හරිද? හරිනේ. එතකොට දැන් බලමු මේක අපි දාලා අංක. හරිද? මෙහෙන් පටන් ගමුකෝ. මෙහෙන්. මෙහෙන් දාන්න. 1 2 3 4 5. මම මෙහෙන් දාන්න දැන්නම්කෝ. 1 2 3 4 5. හරි. දැන් මේකේ මේ පැත්තෙන් ආවත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාවන්ට එන්නේ අංක 3. මෙහෙන් ගියත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාවන්ට එන්නේ අංක 3. ඒතර අපි බලන්න නම් අපි අර මං කිව්ව ස්ටෙප් එකේ දෙවෙනි එක තමයි මේකේ දිත්ත බන්ධන තියෙන ත්‍රිත්ත බන්ධන තියෙන. හරිද? එතන මේකේ ත්‍රිත්ත බන්ධන තියෙන. එහෙනම් ත්‍රිත්ත බන්ධනයේ අඩු අංකයක් කියන දේ බලන්න. ත්‍රිත්ත බන්ධනයේ මෙතන ඇවිල්ලා කාබන්ට ඇවිල්ලා තියෙන 5. මෙතන 1. හරිද? තේරෙනවද? එහෙනම් ඉතින් 5ට වඩා 1 කුඩානේ. එහෙනම් ගන්න මේ උඩ එක. කියන්නේ මේක වැරදි. හරිද? ඔක වැරදි. හරිද? හරිනේ. ඊට පස්සේ අපි දැන් මේක නාමකරණය කරමු. මේක ගන්න ඕන. කෙලින් ගන්න ආදේශ කාණ්ඩ. මේක ආදේශ කාණ්ඩයක්. මෙන්න මේක ආදේශ කාණ්ඩයක්. හරිද? ඒතර අපිට එන්නේ මොකද්ද? 4. මම මෙහෙන් ලියනවා. 4 මෙතිල්. එකක් තියෙනවා අනිත් එක තියෙනවා 5 හයිඩ්‍රොක්සි. හරිද? එතකොට අපි දන්නවා දැන් ගත්තාන් පස්සේ අපේ ඔය ඇල්ෆබෙටික් ඕඩර් එකට අනුව මේ H අකුර තමයි ඉස්සෙල්ලාම හම්බෙන්නේ. හරිද? ඉංග්‍රීසි ඕඩිය. එහෙනම් අපි ඉස්සෙල්ලා ලියන 5 හයිඩ්‍රොක්සි. ඊට පස්සේ ඉරක් ගහලා 4 දාලා එතන මෙතිල් කියලා දාන්න. 4 මෙතිල්. ඊට පස්සේ බලන්න තව තියෙද කියලා. තව නෑනේ. ඒ කියන්නේ තව ආදේශ කාණ්ඩ නෑනේ මොකුත්. එහෙනම් බලනවා කාබන් කීයක් තියෙද අපි මේ ගත්ත දාමේ. හරිද? දාමේ තියෙනවා මෙතන 1 2 3 4 5. හරිද? එහෙනම් පෙන්ට්. හරි. ඒක පෙන්ට්. ඊට පස්සේ දානවා. අපි ඊට පස්සේ බලනවා මේකේ දිත්ත බන්ධන, ත්‍රිත්ත බන්ධන, මේ ත්‍රිත්ත බන්ධන තියෙනවා. ඒක එකට සම්බන්ධයි. හරිද? එහෙනම් ඒකට දානවා 1 ඊන් මෙතන කීටෝන් එකනේ. කීටෝන් යන්නේ. ඒ කියන්නේ ඕන් අර මං වගේ ලොක් වෙලා හරිද? ඒ කියන්නේ මෙහෙම. හරිද? සෝරි. ඒක එහෙම එන්නේ නැහැ. මේ වැරදුනා මෙතන කාබන් තුනනේ තියෙන්නේ. එහෙනම් එතන එන්නේ දැන් මෙතන හැබැයි මෙහෙම එකක්. හරිද? මෙතන E එකක් එනවා. ඒතර මේකෙන්නේ ට්‍රී ඕන් කියලා. හරිද? හැබැයි මෙතන තියෙන වවල් එකන්නේ. මෙතන ඉලක්කමක් තිබ්බ කියලා දන්නේ නැහැ. මේක ලොප් වෙනවා. හරිද? එතකොට ඒක එන්නේ අපිට ට්‍රී ඕන් කියලා. හරි. ඒක කොහොමද ලියන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේකේ අපි බලමු උත්තරාංක කීයද කියලා. උත්තරාංක තියෙනවා 5 හයිඩ්‍රොක්සි 4 මෙතිල් පෙන්ට් 1 ඊන් ට්‍රියෝන්. හරි. එහෙනම් මේක හරි. එහෙනම් කොහොමද දැන් වලට අනිත්‍ය ලියන්න පුළුවන් නේ. හරි. හරි. එහෙනම් අපි දැන් දාස් ගානේ හතරෙන් ප්‍රශ්න. හරි. මේ සිලබස් එක ගන්න. හරිද? ඒක දිහා මෙහෙම.
දැන් මේක බලන්න ක්‍රියාකාරී කරන්න මොකද? හරිද? දැන් මේක තියෙනවා ක්‍රියාකාරී කරන්න කීටෝනයක් තියෙනවා, හයිඩ්‍රොක්ස් එකක් තියෙනවා, ඇමිනෝ එකක් තියෙනවා. හරිද? දැන් ඒකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය දෙන්නේ මෙන්න මේ කීටෝන කියන්නේ. හරි. ඔයා දන්නවනේ. ඒතර ඒකට අනුගම කියනවා. දැන් මම මෙහෙන් දාගෙන යනවා නිකම කාණ්ඩෙ කියන්නේ මේ අපි නිකම දාගෙන යන්නේ නැහැ. මේ එක එක නතර පහ. එතන මේ කරන්නේ දෙවෙනි. මේක අංක දෙක. මේ පැත්තෙන් දාගෙන යනවා දෙක. අතර පහ. හරි මෙතන කියලා අංක හතරක්. තේරෙනවද ඉතින්? මේකනේ අනුගම කියන්නේ. එහෙනම් මේක වැරදි. හරිද? ඊට පස්සේ අපි දැන් මේක ලියමු. හරි. එතකොට මේකේ තියෙනවා එක ඇමිනෝ එකක්. දැන් තේරෙනවනේ? එක ඇමිනෝ. හරි ඊට පස්සේ තියෙනවා පහ හයිඩ්‍රොක්සිල්. හයිඩ්‍රොක්ස්. හරිද? එහෙනම් මේකේ අපි ගත්තා පස්සේ අකාරයක් දීලා අණුව ඒ අණුව මුලින්ම තියෙන්නේ. හරිද? එහෙනම් එක ඇමිනෝ පහ හයිඩ්‍රොක්සිල්. පහ හයිඩ්‍රොක්සිල් ඊට පස්සේ බලනවා දිත්ත බඳ ත්‍රිත්ත බඳ තියෙනවා. දිත්ත බඳ ත්‍රිත්ත බඳ නැහැනේ. එහෙනම් අපි බලනවා මේ කොච්චර කාබන් ගණනක් තියෙද? කාබන් තියෙනවා 5ක්. ඒ විදිහට දැම්මා. හරිද? ඊට පස්සේ බලනවා අපි ඊට පස්සේ බලනවා මේ ක්‍රියාකාරී කාණ්ඩ මොකද්ද? කීටෝනන්නේ. මේක තියෙන අංක දෙකනේ කාබන්. එහෙනම් ඒක තියෙනවා 2 ඕන තියලා. හරි බලන්න මුත්තර තිබි කියලා. ඒ කියන්නේ 5 හයිඩ්‍රොක්සි මේක තියෙන විදිහට අපිට මේක තව ආකාරයක් දෙන්න පුළුවන්. ඒක මොකක්ද කියලා දැනගන්න ඉතින් හරියට. එක ඇමිනෝ ඕන එකයිද? 5 හයිඩ්‍රොක්සි මේ දෙක මෙතෙන්ට ගන්න. හරිද? 2 පෙන්ට් ටෝන්. හරිද? ඒතර උත්තරේ තියෙනවා. ඒ උත්තරේ අංක 3 තියෙනවා. එහෙනම් මේක උත්තරේ අංක 3. හරිද? උත්තරේ අංක 3. හරි. ඊට පස්සේ අපි තව මේකේ වෙනස් ප්‍රශ්න මාධ්‍ය දෙකක් කරන මේක අපිට මෙහෙම යත්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ IUPAC නාමයක් දීලා අපෙන් අහනවා ඒ කියන්නේ මේ නාමයක් දෙන්න. ඊළඟට අපි එහෙම ප්‍රශ්න කරනවා. ඒක තියෙනවා 2005 22 වෙනි ප්‍රශ්නේ. හරි එහෙනම් මේ තව ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ IUPAC නාම දෙන්න. ඒක දීලා අපිට මේක අඳින්න එක. හරිද? ඒ අපි මේ ප්‍රශ්න කරනවා. ඒක තියෙන 2005 22 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා 2 ඇමිනෝ. හරිද? 2 ඇමිනෝ 5 මෙථිල්. 5 මෙථිල් X 3 ඔන්න හරිද? දැන් මේ එකක් දුන්නාන් පස්සේ අපි ඉස්සෙල්ලා බලන්න මොකද? අපි ඉස්සෙල්ලා බලන්නේ මෙතන කාබන් කොච්චර ගණක් තියෙනවද? හරිද? කාබන් තියෙනවා X කියන කාබන් 6ක්. කියන්නේ එතන කාබන් 6ක් ඇඳ ගන්න. හරිද ඉස්සෙල්ලා. ඒක ඇඳ ගන්න මෙහෙම. හරි. මොකද තමයි කමන්නේ ඇඳ ගන්නකො. හරිද? මම ඊට පස්සේ මොකද කරන්නේ? එක විතර 3 4 5 හරිද? දැන් ඔයාට කැමති දෙයක් ඉඳන් මේකෙන් දැන් හරි මෙහෙන් දැන් හරි නාම කෙනෙක් දාගන්න නම් හරිද? මම මෙහෙන් දාගන්නකො 1 2 3 4 5 6 හරිද? දැන් එතකොට දැන් මම 2 ඇමිනෝ දැන් මේ ඇමිනෝ කියන්නේ NH2 කැලලනේ මෙතිල් කියන්නේ CH3 කැලල. හරිද? එන මෙන්න මේ දෙවෙනි කාබන්ට මෙන්න මේ ඇමයිනෝ එකක් සෙට් වෙලා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම NH2 එකක් සෙට් වෙලා. හරි. මේ 5 මෙතිල්. ඒ කියන්නේ පස්වෙනි කාබන්ට මෙතිල් එකක් සෙට් වෙලා. මම මෙහෙන් දාන්නම්කො මෙතිල් එකක්. හරිද? ඊට පස්සේ කියනවා මෙතිල් H3. කියන්නේ ත්‍රි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙන්න මේ අයින් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ත්‍රිත්ත බන්ධනයක් තියෙනවා. මේ ත්‍රිත්ත බන්ධනයක් තියෙනවා කියලා අයින්. හරිද? ඒ තුන්වෙනි එකේ තියෙන්නේ 1 2 3 මෙන්න මෙන්න. හරිද? 3i හරිද 3i ඊට පස්සේ කියනවා l ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් හරිද 3i l ඒ කියන්නේ මෙතන දැන් මෙතන l එක ඉස්සරහින් කොහොමද කියන්නේ දැන් මේ කොහොමද තියෙන්නේ ඇල්ඩිහයිඩ් එකක් තියෙන්නේ කොන කරන්නේ මැද තියෙන්නේ කීටෝන යන්නේ එහෙනම් ඉතින් මේක මෙතන ඕනනම් මෙහෙම කියන්න පුළුවන් මෙතන i දැන් මෙතන 3i එක l කියලා කියන වගේ තමයි මේක නැති කරලා ලියන්නේ හරිද දැන් මෙතනින් දාගන්න හරිද මෙතන වන්න ඕන එච් එකක් ඉතින් අනිත් ඒවල එච් එකක් දාගන්න හරිද ඒක දැන් බකලා එච් එකක් දාන්න මෙතන එච් ඕනේ නැහැ මෙතෙන් එච් එකක් දාගන්න මෙතෙන් එච් තුනක් දාගන්න හරිද දැන් බලන්න ඔබ කීයද කියලා උත්තර ඒකට හරිද CH3 CH3 CH2 වල
3H NH2 and CH2OH ഇങ്ങനെ CH2 CH2 හරි ඒකදී උත්තරයන් පහ කරලා හරි එහෙනම් ඒක තමයි හරියන්නේ හරි එහෙනම් මේ අදින් අපේ වීඩියෝ ඉවරයි. ඒ කියන්නේ මෙතනින් පස්සේ අපි කරන්නේ සමායක කොටස. හරිද? ඊට පස්සේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් නැද්ද කමෙන්ට් එකක් දාන්න. ඒක නම් ඉස්සරහට තව පාස් එක ඩිස්කස් කරන්න වීඩියෝ දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හරි. ඔක්කොම good luck.